සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අලගේ මේ දවස්වල තියෙන රැකියා තනතුරු කිහිපයක පුරප්පාඩු පිරවීමට බඳවා ගැනීම ආරම්භ කරලා තියෙනවා. සංඥා භාෂා පරිවර්තක තනතුරු, පෙරපාසල් ගුරු තනතුරු, ආරක්කැමි සහායක තනතුරු සහ උපස්ථායක තනතුරු වශයෙන් රැකියා පුරප්පාඩු සඳහා බඳවා ගැනීම විවෘත කරලා තියෙනවා. පළවෙනි රැකියා පුරප්පාඩුව වශයෙන් සංඥා භාෂා පරිවර්තක තනතුරු වශයෙන් තනතුරු 16ක රැකියා පුරප්පාඩු විවෘත වෙලා තියෙනවා. බඳවා ගැනීමේදී වයස් සීමාව වශයෙන් අයදුම්පත් බාරගන්න අවසාන දිනයට වයස අවුරුදු 18ට නොඅඩු සහ 30ට නොවැඩි විය යුතුය. අධ්‍යාපන සුදුසුකම් වශයෙන් සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාව, ගණිතය සහ තවත් විෂයන් දෙකකට සම්මාන සාමාර්ථයන් සහිතව එක්වරකදී විෂයන් 6කින් අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් වී තිබිය යුතුය. වෘත්තීය සුදුසුකම් වශයෙන් ජාතික අධ්‍යාපන ආයතනය මගින් පවත්වනු ලබන එක් අවුරුදු සංඥා භාෂා පරිවර්තන ඩිප්ලෝමා සහතිකයක් හෝ ජාතික සමාජ සංවර්ධන ආයතනය මගින් පවත්වනු ලබන එක් අවුරුදු සංඥා භාෂා පරිවර්තන ඩිප්ලෝමා සහතිකයක් වැනි වෘත්තීය සුදුසුකම් සලකා බලයි. රැකියා පළපුරුදු මේ සඳහා අදාළ නොවේ. දෙවන රැකියා පුරප්පාඩුව වශයෙන් පෙරපාසල් ගුරු තනතුරු සඳහා තනතුරු 7කට බඳවා ගැනීම විවෘත කරලා තියෙනවා. අයදුම් කිරීමේදී වයස් සීමාව වශයෙන් අයදුම්පත් බාර ගන්නා අවසාන දිනට වයස අවුරුදු 18ට නොඅඩු සහ 30ට නොවැඩි විය යුතුය. අයදුම් කිරීමේදී අධ්‍යාපන සුදුසුකම් ලෙස සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාව, ගණිතය සහ තවත් විෂයන් දෙකකට සම්මාන සාමාර්ථයන් සහිතව එක්වරකදී විෂයන් 6කින් අපොස සාමාන්‍ය පෙළ විභාග සමත් වී තිබීම සලකා බලයි. වෘත්තීය සුදුසුකම් වශයෙන් රජයේ ලියාපදිංචි ආයතනයකින් පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ මාස 3කට නොඅඩු පාඨමාලාවක් හදාරා සහතිකයක් ලබා තිබීම සලකනු ලැබේ. රැකියා පළපුරුදු අදාළ නොවන බව සඳහන් කරලා තියෙනවා. තුන්වෙනි රැකියා පුරප්පාඩුව වශයෙන් ආරක්කැමි සහායක තනතුරු 4ක් සහ උපස්ථායක තනතුරු 5ක් සඳහා බඳවා ගැනීම විවෘත කරලා තියෙනවා. අයදුම් කිරීමේදී වයස් සීමාව වශයෙන් අයදුම්පත් බාර ගන්න අවසාන දිනයට වයස අවුරුදු 18ට නොඅඩු සහ 45ට නොවැඩි වී අධ්‍යාපන සුදුසුකම් වශයෙන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී දෙවරකට නොවැඩි වාර ගණනකදී යටත් පිරිසෙයින් සම්මාන 2ක් සහිතව විෂයන් 6ක් සමත් වී තිබීම අනිවාර්ය වේ. වෘත්තීය සුදුසුකම් වශයෙන් ආරක්කැමි සහායක තනතුර සඳහා රජයේ ලියාපදිංචි ආයතනයක සූප ශාස්ත්‍රය පිළිබඳව මාස 3කට නොඅඩු පාඨමාලාවක් අදාරා සහතිකයක් ලබා තිබීම සලකා බලන අතර උපස්ථායක තනතුර සඳහා රජයේ රෝහලක, බෙහෙත් ශාලාවක හෝ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි පෞද්ගලික රෝහලක උපස්ථාන කටයුතු සම්බන්ධ පුහුණුවක් ලබා තිබීම සලකනු ලැබේ. ඉතින් මේ රැකියා පුරප්පාඩු සඳහා අයදුම් කිරීමට ඔබ උනන්දුවක් දක්වන්නේ නම් අයදුම් කිරීමට අදාළ වැඩිදුර විස්තර දැන ගැනීමට ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙන ලින්ක් එක හරහා වැඩිදුර විස්තර ලබා ගත හැකියි. ඒ වගේම මේ වගේ තවත් ජොබ් වේකන්සිස් ගැන දැනගන්න findit.lk වෙබ්සයිට් එකේ ජොබ්ස් කැටගරි එකට අදම විසිට් කරන්න. ඒ වගේම තවත් මේ වගේ ජොබ් වීඩියෝස් ගැන බලන්න findit.lk jobs අපිත් එක්ක දැම්ම එකතු වෙන්න.